everyone, welcome back to my YouTube channel. ඔන්න මං ඔයගොල්ලන්ට පොරොන්දු වුණ විදිහටම නිව්සීලන්ත නේපියර් වල තියෙන ලස්සන මියුසියම් එකේ vlog එක තමයි අද මං අරන් එන්නේ. ඉතින් මේ නේපියර් වල සුන්දරත්වය විඳින ගමන්ම අපි යන් ඊළඟට මියුසියම් එක ඇතුළට. මවුරි සංස්කෘතියට සහ විශ්වාසයන්ට අනුව භූමිකම්පා සහ ගිනි කඳුවලට අධිපති දෙවියන්ගේ ශක්තිය සහ ප්‍රවේගය මේ මවුරි තරුණයින් පිරිසක් ඉතාමත් උද්‍යෝගිමත් ලෙස හකා නර්තනයේ යෙදමින් විදහා පානවා. මේ ප්‍රදර්ශන කුටියෙන් 1931 පෙබරවාරි 3 වෙනිදා ෆෝක්ස් බේ කලාපයේම කම්පා කරපු ඒ මහා විනාශය ගැන විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික තොරතුරු රැසක් සිතියම් සහ වීඩියෝ මගින් පැහැදිලි කරලා දීලා තියෙනවා. නේපියර් වලට එන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කොටසක් තමයි මේ. මේ මියුසියම් එක ඇතුළට ආවම ඔයාලට දකින්න ලැබෙන විශේෂම සහ ටිකක් බය හිතෙන අත්දැකීමක් තමයි මේ. 1931 පෙබරවාරි 3 වෙනිදා සිද්ධ වුණු ඒ මහා භූමිකම්පාවට නේපියර් නගරයේ සාමාන්‍ය නිවසක හිටපු කෙනෙක් මුහුණ දුන්නේ කොහොමද කියන එක මේ විදිහට තාත්විකව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. I made them yesterday, they're George's favourite. Excuse fingers. Can you believe this weather? So hot today. Not even the slightest breeze. Why do we always end up standing over a hot stove on a scorching day? I'm not sure what's worse, washing nappies in the copper. කිසිම ලෑස්තියක් නැතුව ඉන්න වෙලාවක මුළු ගෙදරම බඩු බිඳිලා විනාශ වෙලා යන හැටි රික්ටර් මාපක 7.8ක අගයකින් යුක්තවුණු අපට නැති වුණා වගේම මුළු නේපියර් නගරයේම ස්වන්තන ගොඩක් බවට පත් වුණා. එදා ඒ සිද්ධ වුණු විහිසුණු විනාශය ගැන අපිට හොඳ අවබෝධයක් ගන්න මේ දර්ශනය විතරක් වුණත් ප්‍රමාණවත්. භූමිකම්පාවකදී ගොඩනැගිල්ලකට මොකක්ද වෙන්නේ කියලා ප්‍රායෝගිකවම අත්හදා බලන්න මෙතනදී අපිට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම ගොඩනැගිල්ලක හැඩය ඒකේ ශක්තිමත් භාවයට කොහොමද බලපාන්නේ කියලා මේකෙන් ලස්සනට කියලා දෙනවා. එතන තියෙන බොත්තම එවුවාම මේ රතු පාට පුවරුව හරියට භූමිකම්පාවකදී වගේම සෙලවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එහා පැත්තේ තියෙන ලී කොටස් පාවිච්චි කරලා අපිට කැමති විදිහට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න. ඔයාලට පේනවා ඇති මේ විදිහට ලී කොටස් මත එක එක තියලා හදන ගොඩනැගිල්ල භූමිකම්පාවකදී කොච්චර වෙලාවක් ඔරොත්තු දීලා හිටීද කියලා. තවත් සුවිශේෂී දෙයක් තමයි හකා නර්තනය. ඔයාලට පේනවා ඇති මෙයාලගේ ඇඳුම් පැළඳුම් වගේම මුහුණේ තියෙන සාම්ප්‍රදායික ටැටූ රටාවන්. පිරිමි වගේම කාන්තාවනුත් එකතු වෙලා තමන්ගේ ශක්තිය එකමුතුකම සහ අනන්‍යතාවය ලෝකයටම පෙන්වන්න තමයි මේ හකා නර්තනය පාවිච්චි කරන්නේ.
මෙතෙන්ට එන සංචාරකයින්ට පුළුවන් මේ වර්ණවත් කොළ කැබැල්ලක තමන්ගේ අදහස්, පණිවිඩ හෝ මතකයන් සටහන් කරලා මේ විදිහට එල්ලලා යන්න. මේසේ උඩ තියෙන කුඩයේ ඒ සඳහා අවශ්‍ය කොළ ලෑස්ති කරලා තියෙනවා. පිය මියුසියම් එක ඇතුලේ හොක්ස් බේ වලටම ආවේනික වුණු ඓතිහාසික කතා වගේම අපූරු මෞර්ය ජනප්‍රවාදත් මේ විදිහට සජීවීව බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඊටාම සුන්දර කඳු පන්තියක් වන ටිමට පීක් කන්ද පිටුපස තියෙන මෞර්ය ආදර කතාව. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආලෝක රටාවෙන් මතුවෙන්නේ ටිමට පීක් කන්දේ නියම හැඩය. මෞර්ය ජනප්‍රවාදවලට අනුව මේ කන්ද හැදිලා තියෙන්නේ රොන්ගු කාකෝ කියන යුවදයාගේ ශරීරයෙන්. ඒ නිසාම මේ කන්දට The Sleeping Giant නැත්තම් නිදා සිටින යෝධයා කියලාත් කියනවා. කන්දේ හැඩය දිහා බැලුවහම ඇත්තටම මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා වගේම තමයි. ඒ වගේම මේ මියුසියම් එකේ තියෙනවා නිව්සීලන්ත වල මතකයක් විදිහට ගෙදර අරන් යන්න කියාපු අපූරු මෞර්ය බෝනික්ක ටිකක්. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් වගේම හකා නර්තනයේදී වගේ දිව දික් කරගෙන ඉන්න ඉරියව්වන් පවා මේ බෝනික්කන්ගෙන් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් ඕගොල්ලොත් කවදා හරි නිව්සීලන්ත නේපිය පැත්තේ ආවොත් මේ හොක්ස් බේ මියුසියම් එකට ගොඩ වෙන්න අමතක කරන්න එපා. නේපිය වල නියම ඉතිහාසය අත්විඳින්න කියාපු තැනක් තමයි මේ මියුසියම් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.